ඉතින් ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න එහෙනම් තවත් දවසක අලුත් සංචාරයක් ආරම්භ කරන්නයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ අම්පාර තියෙන ගොඩක් විශේෂ තැනකට යන්න තමයි අපි මේ සූදානම්. ඉතින් අම්පාර නුවරගල කියන කන්ද නගින්න තමයි අපි මේ ලැහත් වෙලා ඉන්නේ. අපි දැන් මේ ගමන පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක මුලින් දකින්න ඇති. හරිම ත්‍රාසජනක අත්දැකීමක්. ඉතින් අපි මේක විඳ ගන්න තමයි දැන් මේ ලැහත් වෙන්නේ. හරි. ඉතින් ඔන්න මම දැන් ඇවිත් ඉන්නේ හරියටම එන්ට්‍රස් එක ගාවට. ඉතින් නුවරගල කියන්නේ ඓතිහාසික වශයෙන් වගේම භූගෝලීය වශයෙන් ගොඩක් වැදගත්කමක් තියෙන තැනක්. මොකද සද්ධාතිස්ස රජතුමාගේ පරණ බලකොටුවක් තියෙනවා නුවරගල කන්ද මුදුනේ. ඉතින් ඒකෙන් නටබුණු ඒ වගේම සෙල්ලිපියක් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් මේ වගේ කැලයකට ඇතුල් වෙනකොට මේ කැලේට අයිති දෙවියන්ගේ චාරිත්‍රයක් වශයෙන් පොළාත් කඩලා අපිට මේ ගමන සාර්ථකව කිසිම කරදරයක් නැතුව ගිහිල්ලා ඉන්න පුළුවන් වෙන ආශිර්වාදයක් ඉල්ලගෙන තමයි අපි මේ කැලේට දැන් ඇතුල් වෙන්නේ. ඉතින් නුවරගල යනවා නම් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕනේ. මොකද මේක ගොඩක් ටිකක් භයානක ගමනක්. මොකද අපි මේ ඇතුල් වෙන්නේ අලියැත්තු ඉන්න වනාලි ඉන්න රක්ෂිතයක් ඇතුළට. ඉතින් බොහොම ප්‍රවේශමෙන් යන්න ඕන ගමනක් මේක. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපේ ගයිඩ් මාමා කෙනෙක්. ඒගොල්ලෝ ඉස්සරහට ගමක ඉන්නේ. මම ඔයාලට ගමන ඉස්සරහදී එයාව හඳුන්වලා දෙන්න. ඉතින් නුවරගල කඳු මුදුන ළඟා වෙන්න අපිට කිලෝමීටර් 9ක පාගමනකින් තමයි නුවරගල කඳු මුදුන ළඟා වෙන්න තියෙන්නේ. ඉතින් මේ වගේ කැලේ මැද්දෙන් හරි අපූර්ව ත්‍රාසජනක පාරක් දිගේ යන්න තියෙන්නේ. අපි යමු එහෙනම් ඉස්සරහට. ගොඩක් අලුත් අත්දැකීම් ටිකක් එකතු කරගන්න. මාමි අර මේක බලන්නත් ඕනේ මේ පැත්තේ තියෙන්නේ මට්ටගල මත්තගල තියෙන්නේ මේකද? මත්තගලනේ. මත්තගල මාගලල්ල විදේ පිටිය මේ තියෙන්නේ මට්ටගල. අර තියෙන මාගලල්ල පිටිය. අර නිකන් පිට්ටනිය වගේ තියෙන. මාගලල්ල ඒ විදේ පිටිය දෙකම. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ මහගලැල්ල. සාමාන්‍ය මේ හරියවල වලට එනවද? මේ හරියට එනවද? යාළුවා බං මම යහුනේ බඩු. ඔව්නේ. ඒක පරණ ඒවා හැබැයි. පාරනේ. ඒ පේන්නේ නුවරගලද? ඉස්සල්ලාම පේන්නේ මේක නෙවෙයි. ඔන්න අපිට මුලින්ම නුවරගල පේන්නේ එන්න මෙතෙන්ද තමයි.
අන්න තියෙනවා අදර අපේ නවාතන. හරිම වෙහෙස කර ගමක් තියෙන්නේ. මොකද අපි මේ ඇවිත් ඉන්නේ වේලි කලාපයට. ඉතින් දැන් වෙලාව 12ට විතර. ඊර හොඳටම මුදුන් වෙලා ඒ වගේම මාර ඊර රස්නයක් තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඇඟට අමාරුයි. අපි තාම ගමනෙන් තුනෙන් එකක්වත් ඇවිල්ලා නැහැ. ඉතින් තව එහෙම් පිටින්ම ගමන යන්න තියෙනවා. යමු හවස් වෙන්න කලින් නුවරගලට. මොනවාද? එහෙමද? කොච්චර පැවුවත් හින්දෙන්නේ නැහැ. එනෝනේ. මෙතෙන්ද කියන්නේ පරගා උල්පත කියලා. ඉතින් කොච්චර පැවුවත් මෙතන තියෙන මේ වතුර පාර හින්දෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට මේ පරගහ උල්පත කියලා මෙතෙන්ට නම හැදලා තියෙන්නේ මෙන්න මේ ගස් හින්දා. පරගස් තියෙනවා. ඒ හින්දා ස්වභාවික හදිච්ච මේ ගස් හින්දා තමයි මෙතෙන්ට පරගහ උල්පත කියලා හඳුන්වනවා කියලා තමයි අපිට මාමා කිව්වේ. ඉතින් අපි ගෙනාපු වතුරට වඩා එතනින් වතුර පොඩ්ඩක් මූණ හොදගත්තාම මානම සනීපයක් තියෙන ඇඟට. මොකද හරි සීතලයි වතුර. මේ වගේ උෂ්ණ කලාපයක කන්දන් නගිනකොට ඒ වගේ වතුර පාරක් හම්බ වෙනවා කියන්නේ ලොකු සහනයක්. ඔන්න අපි එළිය තියෙන තැනකට ආවා. දැන් අපිට නුවරගල පේනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්න. ඕන්න තියෙනවා නුවරගල. මේ ගමන යන අතරමඟ අපි පුංචි කාලේ කවු රස කෑමක් හම්බුණා. ඒ තමයි එරමිනිය. දැන් අපි පොඩ්ඩක් කැලෙන් එළියට ඇවිල්ලා මේ වගේ තනිතලා බිමක ගස් පොඩ්ඩක් අඩුයි පිට්ටනියක වගේ ඉස්සරහට යන්න තියෙනවා. නුවරගල දිහා බලාගෙන යන්න තියෙනවා. මෙන්න බලන්න යාළුවෝ තියලා ගියපුවා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ බැලුම්ගල කියන තැනට. බලන්න වටේටම ලොකු ගලක් තියෙන්නේ. දැන් පොඩ්ඩක් මහන්සි මේ යවුව නිසා. අර දොරට තියෙනවා කිය අර අතනද? එතනනේ. එතෙන්ට යන්න බැයිද? මාම දැන් කී පාරක් විතර මේක ගිහින් තියෙනවා?
කාමර ගණන් කරගන්න බැලු. බැරිලු. අපි අප්පච්චිලත් එක්කත් ඇවිදින් තියෙනවා. මේ ඇවිදින් ඉතින් මෙව්වා එකපාරම යන්නේ නැහැ. නෑ ඇවිදින් නවතිනවා මේ වගේ. එතකොට නැද්ද? හා? අලි කේස් එක නැද්ද? නැත්නම් ඉන්න. අලි වලක්තු මේක වැඩි කැලේ තිබ්බා මේක 60 ගණන් වල තමයි මේ කැපුවේ. කපල මේ නිකන් බොරුවට මේ තේක් දාලා විනාශ කෙලි කැලේ. කිර්මාව දාලා ඉතිගිලවත් නුත්. මේ තේක හිටවලද තියෙන්නේ? දාලා මේ කියා දුන්නොත් අරන්න කිර්මාව කාලේ තමයි. එතකොට මේ රජයෙන් මේ හිටුවේ හදේ හිටුවේ මේ තේ කපල මෝකුලාන මේක තිබුණේ පුතේ මේ අවුවක් නෑ නුවරගල උඩ තියනකන් අවුව නෑ. අතනින් පිටත් වුණාම මෝකුලාන මැදම තමයි යන්නේ. ඉතින් අර පේන්නේ ඔක්කොම අර මේ ඔක්කොම තේක් කොයි තියෙන්නේ. ඔය තේරම තියෙන්නේ තේක කැලේ කපල මේ විනාශකේ තියෙන්නේ තමයි. මම පෙන්නන්නම් මේකේ තිබුණු කැලයක් තියෙන ඉස්සරහ. මේකට ගියා මාකා හිතනවා. ඕනේ. අවුවත් වැටෙන්නේ නැහැ. නෑනේ. ඒ වගේම තමයි තිබුණේ මෙතන අපේ වාහන දැම්මේ. ඔතෙන්ට යනකම්. ඒ කියන්නේ අපි දැන් එතන මෙතනකම මාර අවුවක නාවේ නේද? ආරවුත් මේ ආවේ. දැන් මෙතන එහාට මේ ට්‍රැක්ටර් එහෙම එහෙම නෑ. නෑනේ. ට්‍රැක්ටර් එහෙමත් වෙනව නේද කට්ටිය? අර පැත්තෙන්. ඒ පැත්තෙන් බං මේ සත්තු වැඩි. එහෙම. මිනි මරණ සෙට් එකක් එනවා. ඒකේ එන්න බෑ අනතුරුයි ඒ ආවට මේ බයෙන් එන්න ඕනේ. ඕනේ. අර ටැක්ටරින් ආවි එනවා ඉතින් ඌව බයයි. ඉන්දිනෙක් මරවුවා එපා. එහෙමද? ඒ කියන්නේ එහි කවුද ගයිඩ්ලයින් එකක් අයින්ද? එන්නේ ඉන්නවා. එන්නේ ටැක්ටරින් තමයි එන්නේ. ඉතින් උන් උදේ ආවම හවසට යනවා යන්නේ. නවතින්නේ නැහැ. මේ ළඟදී හිටියා කික් කපගෙන ඉන්නේ. මේක තාත් කට්ටි නවතුනේ. තියෙන්න අල්ලගෙන. ඒක විතරම තමයි කොරාරියෙන් පටන් ගත්තා. රමියම් තියෙන පුතේ. මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ ගල් බැම්මල. අම්මට මේ පාර මොකද්ද මම? මේ පාරත් හැදිලා තියෙන්නේ. මේක යන්නේ පාර තමයි. මේ අර ට්‍රැක්ටර් යන පාරද? නෑ ආ ටැක්ටරින් නෑ මේක. අර අතන විතරයි. ආහා. ඉතින් ඔන්න දැන් අපිට තියෙන්නේ මේ වගේ ලොකු කැලයක් මැද්දෙන් ඇතුළට එන්න. අපි අර මුලින් ආපු තේක්ක කැලේ නෙමෙයි මේක ස්වභාවිකම හැදිලා තිබ්බ මේ කලින් ඉඳන්ම තිබ්බ කැලයක්. ඉතින් මේ අලුත් ඒවා තියෙනවා. ඉතින් මේ කැලේ අනිවාර්යෙන් ඒගොල්ලෝ ඉන්න පුළුවන් මොකද මේ ඒගොල්ලෝගේ කැලයක්. අපි එයාලට කරදරයක් නොවෙන්න මේ ගමන ගිහිල්ලා આવොත් අපිට ගිහින් පුළුවන් පරිස්සම්.
උඩත් ඉන්නේ. අනිත් නම මොකද්ද මම කිව්වේ? අනිත් නම මොකද්ද? බොට කන්දේ අධික අනිත් නම මොකද්ද? මෝල් මොත. මෝල් මොට ඇත්තෝ. කඳ ඇත්තෝ අද මංගච්චල් තියනා උඩ තැනට. එතකොට බලහට මොකද්ද කියන්නේ? කළු හඳ. කළු හඳ. කළු හඳ. කොටියද? කොටියර කබරේ. කබරය. කබරයට මොකක්ද කියන්නේ එතකොට? අර මේ මාම ගිය මාසෙද? ගිය මාසෙ එක්කන් ගියෝ කැලේ කොටියලු. නෑනේ. බෑම ගහද්දි තමයි පැන්ඩ දෙන්න හතට. කාන්ති ගහන් තියන්න. එහෙම කරදරයක් නෑනේ. කොටියක් එස්සක් නැහැ. ඒ දැක්කට පස්සේ ඊට පස්සේ මම බලහට වතුර ගැහුවම බයගෙන නැත්තේ. බොරුනේ. එතන පොකුණේ වතුර අරන් අතන පඩි පෙලින් තමයි උඩට ගිහින්. මෙතන පරණ පඩිවැල් ටිකක් තියෙනවා. මේක උඩට මේ තියෙන්නේ ඉතින් ඔන්න දැන් අපි ගමනේ සෑහෙන දුරක් ඇවිත් තියෙන්නේ. තා පොඩි දුරක් තියෙන්නේ උඩට යන්න අපිට දැන් පොඩ්ඩක් උඩ පේනවා. ඒ වගේම කැලෙන් දැන් එළියට එන්න හදන්නේ. මම ඔයාලට පෙන්නනවා නම් එළිය. මෙතන වට අපි විතර පල්ලෙහා පාර දිගේ ආවේ නේ නේද? කොහෙන් ආවේ මාමා? අර ගහයට ඉඳලා ඔහම ආවිදි මෙතනින් මේම ඔහම ගිහින් ආයි මෙහෙම. බලන්න කොච්චර ඒරියද කියලා. අපි අරක උඩින් ආවේ නෑනේ මාමා. අරක උඩින් ආවේ නෑ. අර උඩේ නෑ කැලේ ඉන්නේ. අර යට කැල්ලෙන් ආවේ. පේන්නවත් නෑනේ. නෑ අපිට දකින්න පුළුවන්. මුහුද පේනවද මාමා උඩට? පුතා අර අලු පාට අඳුරක් තියෙන්නේ අඳුර වාගේ. ඒකෙන් එහා පැත්තේ සුදු පාට තියෙන්නේ නීති කියලා. මඩ ගලපුවා පාසි උඩ. ඒ හරියනේ. මේ කොහේ මාමා මේ? ඔය පේන්නේ ඉස්සර. අර ඔව්. ඒ පැත්තේ මේ අන්නකමින් දෙතලි මේක නේ. නුවර පැත්තද? නුවර ඉතින් ඔන්න දැන් අපි කැලෙන් එළියට ආවට පස්සේ ආපහු අපිට යන්න පාර තියෙන්නේ මේ විදියට උඩට. ඔන්න දැන් අපි කන්ද උඩට ඇවිල්ලා තියෙනවා. අපිට ඈතින් පේනවා අපි දැන් යන්න හදන ගුහාව තියෙන තැනට. අපිට යන්න තියෙන මෙන්න මෙතෙන්ට. වතුර බහින්න කපුවා නේ. උඩ තියනවාද මේ බලකොටුවේ නඩපුණු? උඩ? ආහාරේ තියෙනවා තිබුණාට මේක විතරයි හදලා තියෙන්නේ පුතා. මාලිගාව හදන්න පොළොව තාස් කියලා විතරයි. එච්චරයි නේ. අල්ලලා පාස් දාලා ලස්සනට. අන්තිමේ වැඩ කරලා. හා? පන්සල. ඔව්. පන්සල පැත්තේ ඉඳි හොඳට වැඩ කරලා තියෙනවා. ආ.
අපි ආවේ අතන ඉන්නේ. මේ තියෙන අපි ආව බැලුම්. ඔන්න එහෙනම් අපේ අද රෑ නවතින තැනට ආවා. කොයින? පල්ලෙයි ඉන්න තුන් දෙනෙක් නේ. අර ඉන්නේ ගෝල්මට අයිනද? අර එනවා මෙහෙට එනවා. අරින් එනවා. තුන ඉන්න අර ඉන්න කට්ටිය. ඉන්න තුන් දෙනෙක්. අපි ආව පාරනේ බා. ආව පාර අපි. අනේ අපි මෙහෙන් ආවේනේ. මෙහෙන් ආවේ. ඉතින් මෙන්න මෙතන තමයි අද රෑ අපි නවාතැන්පොළ වෙන්නේ. මෙන්න මේ ගුහාව යට තමයි. මෙතන සෙල්ලිපියකුත් තියෙනවා. ඉතින් ඒ කොම් මම පෙන්නන්නම්. අපි දැන් ඇවිල්ලා පොඩ්ඩක් මහන්සි මොකද මේ ගොඩාක් ලොකු රස්නේ අවුව කාවේ. ඉතින් මම ඔයාලට නිවඩුව පෙන්නන්නම්. මෙතන ඇතුලේ සෙල්ලිපියක් තියෙනවා. ඒ වගේම තව උඩ තියෙනවා ශ්‍රද්ධාතිස්ස රජතුමාගේ බිසෝවරුන්ට හදපු පොකුණක්. ඉතින් ඒක බලන්නත් යමු අපි. ඒක ගිහිල්ලා පොඩ්ඩක් නාන්නත් එක්ක අපි යමු එනම් පොඩ්ඩක් ටෙන්ට් එක ලැහැත්ති කරගෙන උඩට යමු නාන්න. මේ කඳු වැටියෙන් එහා පැත්තෙන් ඇවිල්ලා උපගෙන් යන්න තියෙනවා. අර පැත්තෙන් තියෙන එක අරකම කියන්න පුළුවන් ඔහොම ගිහලා ජලාශයට. ඒ පැත්තෙම පාරක් ජලාශයට යනවා. අර තියෙන සුදු පාට ওই පාරක්. මේ ඉස්සරහා තියෙන කඳු ටික මොනවද? මං කියවනේ. පුතේ අර අපි පියුසුම ආවනේ. ඔව්. ජලාශය මේ ඇලකෙන් ගොඩුනන මේ අර තියෙන සුදු පාට තමයි. ඔය මම අර කොටුවක් පේන්නේ අර අර මේ කඳු දෙලක් අතරේ ඔව්. අර කහ පාට තැනක් තියෙන්නේ. ඔව්. එතන තමයි අර වාහන දැම්මේ. ආහා මේ එතන මේ පැත්තට තමයි අර වෙල්ල අය. ඒක වෙල්ල අය. ඕකෙන් ආයිදින් තමයි මේ රවුම් මේක ගොරිකාන කන්ද. ඒකේ මේ ලොකු එක නේද? ලොකු එක. කඳු මේ මෙතන මැදින් පේන කහ පාට වගේ තියෙන එක නේද? අන්න හරි අන්න. මේ වලයි පත් අන්න හරි. එතන ගම. ඒ කියන්නේ වෙල්ල ඇත්තක උඩ ගම්මා. බයිත් දැම්මේ පුතාලා උතන. එතන මේ කඳු දෙක මැද්දෙන් අන්න මේ මෙතන හරහරක් මැදට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේ ඔව්. මේ පාර දිහා කොහොම ඇවිල්ලා ওই ගල උඩින් අලි දකින්න නැති නිසා මං කියවනේ උඩට ගිහින් දැන් අලි හොඳයි එහෙනම් දැන් ටෙන්ට් එකක් ගහලා ඉවරලා අපි යන්නේ උඩ තියෙන පොකුණ ගාවට නා ගන්න. මොකද දැන් අවු ඉස්සරත් අඩු වෙගෙන එන්නේ. දැන් වෙලාව 5යි ඒ වුණාට තාමත් ඉර තියෙනවා සැරට ටික. දැන් නම් ඒ වුණාට අපි දවල් තිබ්බ තරම් අඩුයි. දැන් අපි යන්නේ නා ගන්න. නාගෙන ඉවරලා අපව වතුර ගන්න යන්න ඕනේ. දැන් අපි ගෙනාව වතුර ටිකක් ඉවරයි. ඉතින් ඕගොල්ලෝ එනවා නම් මෙතන වතුර ගන්න තැනකුත් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට එන්න ටිකට වතුර අරගෙන ඉන්න අනිවාර්යයෙන්. ගොඩක් වතුර ඇති බහනවා මේ සැර නිසා.
අපි යමු එන නාගන්න. ඔන්න පුතේ පූල් එක. ඉතින් මෙන්න මෙතන තමයි සද්ධාතිස්ස රජතුමාගේ බිසෝවරුන්ට හදපු නාන තටාකේ. ඉතින් අපිට කලින් ආපු කට්ටිය දැන් මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. අපි මුලින්ම නාන්න කලින් රෑ කෑම එක හදන්නයි ආයි උදේට ඕන වෙනවා වතුර ටිකක් ගන්න යන්න හදන්නේ. ඊට පස්සේ ඇවිල්ලා නාන්න තමයි හදන්නේ. ඔව් ඈ. ඔව් නියමම ටයිම්. ඔක්කොම වань ඩක් ගාලා වතුර කියන්නේ. ඒ view එක ඔව් අන්න අර ඈතින් පේන්නේ පාලි බේල. ඉතින් දවසක ඒකටත් අනිවාර්යෙන් යන්න ඕනේ. මොකද නුවරගලටත් එන්න ලොකු ආසාවක් තිබ්බා. කොහොම හරි එයා ස්ටාර් ඉෂ්ට කරගත්තා. ඉතින් ආයි දවසක ඒ කන්ද මුතුනේදී අපි මෙහෙම හම්බෙමු. මෙතනක් තියෙනවනේ නේද? Hah? Bahaya ini tuh. Ah, meti. අර කට්ටිය දැකලා නෑ ඒ කට්ටිය හොයි ගිහින් කන්නේ තියෙන්නේ. අපි නැටෙන්න බෑ පිටින් මේ. පොඩි එකකට අරන් පුරවමුනේ. ඈ? මේකකට. ඒකෝ අර කෑන් තු. බාගි කෑන් බාගි තු. ආ අපි නෑ. බෝතල් අල්ලන්න.
ඉතින් ඔන්න දැන් තමයි අපි අපේ ටෙන්ට් ගාවට ආවේ. පොඩ්ඩක් වතුර හොයන්න යනකොට පරක් වුණා. මොකද ඔයාලා දකින්න ඇති අපිට අලියෙකුත් හම්බුණා. ඉතින් කොහොම හරි වතුර හොයාගෙන ඇවිල්ලා නාගෙන එනකොට පොඩ්ඩක් රැ වුණා. දැන් අපි හදන්නේ රැයට කෑම එක හදාගන්න. මොකද දවල්ටත් හරියට කෑමක් හම්බුනේ නැහැ කන්න. ඒ හින්දා දවල් රැ කෑම එක හදාගෙන අපි යමු. අපේ කෑම එක දැන් රෙඩි වෙලා තියෙනවා. මත් තියෙනවා මේ පැත්තෙන්. එතකොට සෝයා මීට් තියෙනවා. පරිප්පු තියෙනවා. ආයි සොසේජස්. නුවර කාලේ තමයි මේ කවි කියන්නේ. කවි සින්දු. අපේ අප්පච්චිලාට ඉහදීපි කවි තමයි මේ කියන්නේ. නුවර කාලේ කඳු පාමුල වනාන්තර රැද්ද කැවිත් සිටියාවෙනි බැලුම් ගලේ. මුල්ලුදුරා කන වඳුරන්ගේ කරදර දන්නො තනිති තේරුම මුල් කුරු සතර. උඩට ගැලිය වැටුනේ තලමල පිපුණා. බිමට කළුව වැටුනේ තල කඳ නැමුණා. කඳම් තියක් තිත් අතකට බේදී වුණා. නුවර ගලට නායක තලමල පිපුණා. good morning. ඉතින් ඔයාලා හැමෝටම ඔන්න නුවරගලට අලුත් දවසක් උදා වෙන්නයි හදන්නේ. ඉතින් දැන් වෙලාව 5:00යි. අපි උදෙන්ම නැගිටලා යන්න හදන්නේ ඉර උදාව බලන්න. එන්න යන්න මාත් එක්ක එන ලස්සන ඉර උදාවක් බලන්න පොකුණු ගාවට. හරි එහෙනම් ඔන්න දැන් අපි ආපහු අපේ ටෙන්ට් එක තියෙන තැනට යන්නයි හදන්නේ. ඔයාලා දකින්න ඇති ලස්සන ඉර උදාවකුයි මේ තියෙන ලස්සන view එකයි. අපි දැන් ටෙන්ට් එකේ තියෙන තැනට යන්න ඕනේ. මොකද අපිත් එක්ක ආපු අනිත් ටීම් එකේ තමා ඒ වැඩි නායකයා ඒ මාමා ඉන්නේ. ඉතින් එයාත් එක්ක ගිහිල්ලා පල්ලෙහා තියෙනවා තව බලන්න දේවල් කීපයක්. අපිට ඒවත් බලා ගන්න පුළුවන් වෙයි අපිට වෙලාව තිබ්බොත්. ඉතින් ටෙන්ට් එක ගාවට ගිහිල්ලා උදේට මාරි කෑමක් හදාගෙන ආපහු පල්ලෙහාට යන්න යන්නේ. ඔන්න එහෙනම් දැන් අපේ ටෙන්ට් එකත් අස් කරගෙන ඉවරලා අපි දැන් ආපහු පල්ලෙහාට යන්නයි සූදානම්.
ඔයාලට පේනවා ඇති අපි දැන් ටෙන්ට් එක ගහපු දැන කිසිම දෙයක් අපි දාලා යන්නේ නැහැ. අපි අරන් ආපු ඔක්කොම ආපහු අරන් යනවා. ඉතින් ඔයාලත් එනවා නම් මතක තියාගන්න මෙතන කිසිම දෙයක් හැඩි කරන්නේ නැතුව අරන් යන හැම දෙයක්ම ආපහු අරන් යන්න. ඉතින් ඔයගොල්ලෝ එන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ ගයිඩ් කරන මාමලගේ නම්බර්ස් මම දාලා තියන්නම්. ඒකෙන් කන්ටැක්ට් කරගෙන ඔයාලට එන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු පල්ලෙහා යද්දී මම කිව්වා අලි ඔලුවක් එහෙම තියෙනවා. පරණ මැලිච්ච අලියෙක්ගේ අපිට ඒක බලා ගන්න පුළුවන් වුණොත් අපි යම් බලන්න. යමු එහෙනම් මාත් එක්ක පල්ලෙහාට. ඒ දද්ද තියන්නේ අවුරුදු 7කට එක දත් ඇවිල්ලා. අවුරුදු 7කට එකයි. ඉතින් ඔන්න එහෙනම් අපේ සංචාරයේ අවසානයට අපි ඇවිත් ඉන්නේ. අපේ බයික් දාපු ගෙදර දැන් ඉස්සරහින් පේනවා. ඉතින් ඕනනම් අපි නුවරගල ගිහිල්ලා ඉවිල්ලා පොඩ්ඩක් එතන තියෙන ඇලෙන් නාගෙන ඉවරලා දැන් ආපහු ගෙදරට යන්න තමයි හදන්නේ. ඉතින් හරි අපූර්ව චාරිකාවක්. මොකද මාළමැල්ලිත් එක්ක කෙවුණු රැයක්. ඉතින් අලුත් බලාපොරොත්තු අලුත් අත්දැකීම් ගොඩක් එකතු වුණා. ඉතින් දවසක ආපහු පාලිම් බෙහෙලටත් යන්න බලාපොරොත්තු මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අපි එහෙනම් තවත් දවසකින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. එතකන් මතක තබා මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු.